අද වෙසක් පොයේ දවස. ඔන්න ඉතින් අපි උදේ ඉඳන් හවස වෙනකම් වෙසක් කුඩු හදලා ඒවත් පත්තු කරලා රෑ වෙලා ආවා තොරන් බලන්න වෙසක් කුඩු බලන්න කියලා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ලස්සන පන්සලකට. ඉතින් ඔයාලා හැමෝම මේ වෙද්දි දන්නවා ඇති මේ පන්සල කොහෙද කියන එක. ඉතින් අපි අද වන්දනා කරන්න වෙසක් බලන්න ආවේ මාවනැල්ල අඹුලුගල කියන පන්සලට. ඉතින් මනරම්මෝ ලස්සන ස්ථානයක තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පන්සලත් නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න නෙල්ලිගල පන්සල නිර්මාණය කරපු ස්වාමින් වහන්සේම තමයි. ඉතින් අද මේ පන්සලේදී අපිට ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩාක්ම ආවේ ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න. ඉතින් අපි ආව ගමම්ම එන පාරත් හරිම ලස්සනයි ඔයාලා දකින්න ඇති. ඉතින් අපි ආව ගමම්ම ඔන්න ධාතුන් වහන්සේව වන්දනා කරන්න ඔන්න පොලිමේ ඉන්නවා. ඉතින් ඔයාලත් යන්න හැමෝම දවස් 5ක් එක දිගට ධාතුන් වන්දනාව තියෙනවා. ඉතින් ළඟ ඉන්න කෙනෙක් නම් ඔයා දොර ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔන්න ධාතු වන්දනා කරන්න අඹුලුගල පන්සලට යන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ සර්වඥ ධාතුන් වහන්සේලා තමයි අපි අද බලන්න ගියේ. ඉතින් මට ළඟදී නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මම දුර ඉඳන් ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් අරගත්තා ධාතු වන්දනාව මොන වගේද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ළඟට යන්න බැරි වුණත් ළඟට ගිහින් වන්දනා කරන්න බැරි වුණත් ඔයාටත් පුළුවන් ඉතින් හදවතින් වන්දනා කරන්න. ඉතින් මෙතන තමයි මේ ස්ථානයේ තමයි ඉතින් ධාතුන් වහන්සේලා වඩා හිඳුවලා තියෙන්නේ. ඉතින් අපි ධාතු වන්දනා කරලා ඉවර වෙලා ඔන්න අපි දැන් යනවා තොරන් බලන්න කියලා. ඉතින් ඒ පන්සලේ තොරණකුත් තිබ්බා, කැරකෙන කූඩුවකුත් තිබ්බා. ඉතින් හැමදේම එකම තැනකින් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔන්න මේ සැරේ වෙසක් එකේ අපේ අලුත් සමාජිකයා ඔන්න ඉතින් මගේ වෙන්න හබීබෝලෙත් ඉන්නවා. ඔන්න අපිත් එක්ක වෙසක් බලන්න ඇවිල්ලා. ඉතින් තොරන් රාජ්‍යාව ස්ථානගත කරලා තියෙන්නේ උඩමළුවේ. ඔන්න අපි ඉතින් උඩමළුවට ගියා. ඉතින් ලස්සන තොරණක් තමයි තිබුණේ. ඉතින් ඒකේ තිබුණ ජාතක කතාව තමයි සේරි වාණිජ ජාතක කතා වස්තුව. ඉතින් හරිම ලස්සනයි. ඔන්න අපි පළවෙනි වතාවට තමයි මෙදා සැරේ ඔන්න තොරණක් දකින්නේ. මේ තොරණ තමයි. ඉතින් මම නම් ආව පළවෙනි වතාව තමයි මේ පන්සලට. ඉතින් අම්මලා නම් කලිනුත් ඇවිල්ලා ධාතුන් වහන්සේලා වන්දනා කරලා තිබුණා මේ පන්සලට ඇවිල්ලා. ඉතින් මම ආව මුල්ම වතාව තමයි මේක. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා ගල් කණු වලින් හදලා තියෙන ඉතාමත් ලස්සන කුටියකට. ඉතින් ඒක හරිම ලස්සනයි. හැමදේම හදලා තියෙන්නේ ගල් වලින්. ඉතින් ගල් වල කැටයන් කොටලා මාරම ලස්සනට හදලා තිබුණා. ඉතින් අපිත් උඩට ගියා. උඩ තමයි බුදු කුටියක් තියෙන්නේ. ඉතින් අපිත් ඔන්න බුදු කුටිය වන්දනා කරන්න, බුදු සාදුව වන්දනා කරන්න ඔන්න ගියා. ඉතින් යාළුවන්ට කියන්න ඕනේ මේ වෙලාවේ මගේ කකුලත් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණේ. ඉතින් ඒ වුණත් හිත පහදගෙන ඇත්තට මමත් ගියා. හරි ආසාවෙන් පඩිපෙළ ළඟින්න ටිකක් අමාරුයි. ඒත් ඔන්න මම ටිකක් ගියා. අමාරුවෙන් අපේ බුදු සාදුව වන්දනා කරන්න ඕනේ නිසා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. පැරණි කුටියක්, බුදු කුටියක්. ඉතින් හරිම ලස්සනට තිබුණා. ඒ වගේම තමයි පරණ සිතුවම් තිබුණා ඒ බුදු කුටිය ඇතුලේ. ඉතින් ඔයාලටත් පේනවා ඇති හරිම ලස්සනයි. හරිම ලස්සන චිත්‍ර නිර්මාණ ඒකේ තිබුණා.
ඉතින් අපි ඒ ස්ථානයටත් ගිහිල්ලා ඔන්න දැන් ආපහු පහළට බහින ගමන් තින්නේ. ඉතින් එතනම තිබුණා සතර මහා නිරය කියලා. ඉතින් චූටි අය හදපු මොකක් හරි එකක් තමයි තිබුණේ. ඉතින් අපි ඉතින් හොල්මන් ගුහාවක් කියලා ළඟට යනකොට තමයි දැක්කේ. ඉතින් ඔන්න නිරය තමයි ඒ දර්ශනය වෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන්. හැබැයි අර භයංකාර දෝංකාර වගේ සද්ද තිබුණාට ඇත්තට හරිම ලස්සනට තිබුණා. ඇත්තටම බයක් නැහැ එහෙම. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඇත්තටම කරුවලේ තමයි තිබුණේ. ඉතින් ඔන්න මම පුළුවන් විදිහට මට වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඉතින් මෙතන තියෙනවා සතුන් මැරීමේදී මොන විපාකද හම්බෙන්නේ අපායට ගියපුවාම, අම්මට තාත්තට බැන්නහම මොන වගේ විපාකද, එතකොට දුම්කොළ මත්ද්‍රව්‍ය වගේ දේවල් ගත්තහම මොන වගේ විපාකද හම්බෙන්නේ, කේලම් කියපුවාම මොන වගේ විපාකද හම්බෙන්නේ කියන එක ඉතින් ලස්සනට ඒ රූප වලින් පෙන්නලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි. අපි ඔන්න ගොඩක් වෙලා ටිකක් වෙලා හිටියා කොහමරි ගොඩක් වෙලා හිටියා. ඉඳලා ඔන්න ඇති වෙන්න බලලා අපි ඔන්න එළියට ආවා. ඉතින් යාළුවන්ට කියන්න ඕනේ ඉතින් මේක මගේ අදහසක්. ඔයාලා මගෙත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ මම මෙහෙම කියනවාට. ඉතින් මම නම් හිතන්නේ පන්සලක් ඇතුලේ හොල්මන් ගුහාවක් තියෙනවට වැඩිය හොඳයි ඇත්තටම මේ වගේ නිරයක් හදන එක. ඉතින් මට නම් ඒ වෙලාවේ හරිම සතුටුයි. ඇත්තට මම ඒ වෙලාවේ නංගිටත් කිව්වා අම්මටත් කිව්වා පන්සලක් ඇතුලේ හොල්මන් ගුහාවක් තියෙනවට වැඩිය හොඳයි. නිරය කියන එක හදලා දුන්නා නම් මිනිස්සු පව් කරන්න බය වෙයි කියන එක මම ඒ වෙලාවේදී ඇත්තටම කිව්වේ. ඉතින් හරිම ලස්සනයි මේ නිර්මාණ ටික හරිම ලස්සන විදිහට කරලා තිබුණා. ඉතින් අගයන්න ඕනේ වැඩක් මං හිතනවා. හරිම ලස්සන. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම බිහි වුණාට කමක් නැහැ පන්සලක් තුල කියන එක තමයි මගේ මතය. ඉතින් මගේ යාළුවන්ටත් පුළුවන් ඔයාලා කැමති මොන වගේ දෙයකටද පන්සලකට ගැලපෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක කමෙන්ට් එකකින් දාන්න කියලා තන මම මගේ යාළුව හැම කෙනාගේම ඉල්ලීමක් කරනවා. මේ තමයි මම කලින් කීව ගල් වලින් හදලා තියෙන කැටයම් කරලා තියෙන බුදු කුටිය. චෛත්‍ය රාජානන් වහන්සේ ඉතින් හරිම ලස්සනයි. ඉතින් පන්සලේ ලොකු සෙනගකුත් හිටියා. ඉතින් අද ධාතුන් වහන්සේලාව පෙන්නනවා. ඉතින් හැම කෙනාම වගේම වන්දනා කරන්න ඇවිත් තිබුණා. ඉතින් වාහනයක් ගහන්න ඉඩ නැති තරම් එච්චරටම ඇත්තරම බෞද්ධ බැතිමත්තු ගොඩාරියක් ඇවිත් තිබුණා ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න. ඉතින් මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරා ලෝකවාසී හැම කෙනාටම මේ සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න අවස්ථාව හැම කෙනාටම හිමි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරා. ඉතින් අපි බෝධින් වහන්සේවත් වන්දනා කරලා ඉතින් දැන් ආව පහන් පත්තු කරන්න කියලා. ඉතින් අපි පහන් පත්තු කරලා හඳුන් කුරුත් පත්තු කරලා ආපහු ගෙදර එන්න තමයි ලෑස්ති. ඉතින් මේ පහන් ආලෝකේ දැල්ල වගේම තමයි ඉතින් මේ හඳුන් කුරු. ඉතින් සුවඳ කුරු මේ ලෝකේ පුරාම මේ සුවඳ පිහිටී ආවි කියන ප්‍රාර්ථනාව මගේ හිතේ හැමදාමත් දලුලනවා. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. යනකොට තිබුණ ඔන්න කැරකෙන කුඩු මං කීවා. ඉතින් හරිම ලස්සනයි. ඒකත් හරිම ලස්සනට තිබුණා. ඉතින් අපි යන ගමන් ලස්සන බැතිකී සංදර්ශනයක් තිබුණා. හැබැයි යනකොට අවසානයේ ඒත් මං දැම්මා පුංචි කෑල්ලක් ඔයාලටත් බලන්න කියලා. හරිම ලස්සනයි. ඉතින් මගේ යාළුවෝ හැමෝම මේ වීඩියෝ එක බලන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් කමෙන්ට් එකක් පහලින් දාන්න. ඉතින් මං ආයෙත් එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. Manusia, manusia,